අපි බලමු අද ඉගෙන ගන්න යන්නේ ඒ කියන්නේ අපි කොහොමද part time job එකකට ජපානට ඇවිල්ලා apply කරන විදිහ තමයි අද ඉගෙන ගන්න යන්නේ. ඒකටම Chrome browser එක open කරගන්න. මම Chrome browser එක open කරන්න කියන්නේ Chrome browser එක වලට පුළුවන් සිංහලට translate කරගෙන සිංහල භාෂාවෙන් ඒ දේවල් ලේසියෙන් කරන්න පුළුවන්. ඒක නිසා තමයි Chrome browser එක මම open කරගන්න කියන්නේ. අපි ඒකම Chrome browser එක open කරගන්න. ඊට පස්සේ open කරගෙන ඉවරලා search bar එකේ අපි inread කියලා වාක්‍ය ගහන්න ඕනේ. inread කියන වාක්‍ය ගහලා inread jobs කියන ගහන්න. inread jobs කියලා ගහන්න. ඉතින් අපි ඒක search කරමු. ගහලා පල්ලෙහාට මෙතන තියෙන මේ විදිහට inread මෙතන inread කියලා තියෙනවා. inread job කියන එක ක්ලික් කරනවා. අපිට මේ වෙරිෆිකේෂන් එකක් එනවා. ඒ කියන්නේ මේක ඔයාලා දැන් ජපාන්ට ඇවිල්ලා ජොබ් එකකට ඇවිල්ලා ජොබ් නැතුව ඉන්න ඕනේ නැහැ. කෙලින්ම ඇවිල්ලා ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයා ඇවිල්ලා ඉන්න තැන හරි ඇවිල්ලා එන්න ඉන්න බලාපොරොත්තු වෙන හරි ගහන්න තියෙන මෙතන මම දාලා තියෙන්නේ අයිචිකෙන් නගෝයාෂී කියලා. ඒ කියන්නේ දැන් ඔයාලට එන්න ඉන්න තැන කියන ප්‍රාන්තයයි නගරයයි ඇතුළත් කරන්න ඕනේ දැන්. ඊට පස්සේ මෙතනට ඔයා දැන් බලන් ඉන්නේ මොකක්ද මොන වගේ ජොබ් එකක්ද කියලා. ඒ කියන්නේ සමාගම් සේවකයෙක් වෙනවද? ඔයා part time job එකක් නම් මේ තුන්වෙනි තියෙන එක අරුබයිතෝ කියන එක ක්ලික් කරගන්න ඕන. ඊට පස්සේ මෙතන කෝරකු කියන එක වන්න ඕන. හරිද? ඊට පස්සේ මේ විදිහට jobs කිහිපයක් හම්බ වෙනවා. ඔයාලට මේක තේරෙන්නෙම නැත්නම් මෙතන Chrome browser එක open කරගන්න කිව්වේ ඔයාලට සිංහල translate දාගන්න පුළුවන්. ඒක නිසා තමයි Chrome browser එක open කරගන්න කිව්වේ. අපි මේක සිංහල පරිවර්තනය කරගමු. ඊට පස්සේ මේකේ සිංහල පරිවර්තනය කරගන්න. මේ විදිහට දාන්න පුළුවන් මේකට තව ඔයා මොනවද කරන්න ඉන්නේ කියලා ඒවා ටික දාන්න පුළුවන්. රැකියාව පැය ගණන් මේ ටික දාන්න පුළුවන්. වැටුප පොත්‍ර රැකියාව පොත්‍ර රැකියාව අධ්‍යයන කරන රැකියාව එහෙම විදිහට දාන්න පුළුවන්. හරි ඊපස්සේ ඒ විස්තර සේවන ටික දාන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊට පස්සේ මෙයාට යද්දි අපිට තියෙනවා පළවෙනි එක. එන්නේ මේක තියෙනවා සිදුවීම් සැලසුම් කර කල්පනාකර හැකි පහසුකම් කල්පනා කරන කාර්ය මණ්ඩලය හොයනවා කියන එක තමයි තියෙන්නේ. ඒකේ තියෙනවා ප්‍රවාහන වියදම් සපයා ඇත. ගෘහණියන් සහ සාමෘෂ සාදරයෙන් පිළිගන්න ප්‍රයෝජන මාසික වැටුප 25යි කියලා තියෙනවා. තව පල්ලෙහාට ගියාම මේ වගේ ජොබ්ස් ගොඩාරියක් තියෙනවා මේකේ. හරිද? මේ විදිහට ජොබ්ස් ගොඩාරියක් තියෙනවා. Tamanට කැමති එකක් හම්බුනාට පස්සේ මේකේ පාවිච්චි කරන පරිගණක සහ උපකරණ සඳහා විකුණුම් කාර්ය මණ්ඩලය. මේ මාසික වැටුප 21ගේ සිට 30 දක්වා කියලා තියෙනවා. 21 කියන්නේ ලක්ෂ 2යි 10000යි. ඒ ලක්ෂ 10000ක් කියලා මේ තියෙන්නේ. යෙන් 2,10,000 සිට 3 ලක්ෂ වෙනකන් තියෙනවා. මාසික වැටුප. මේ ජොබ් එක. පස්සේ සිනමා හල් වේදිකා සඳහා එක දේවල් තියෙනවා. තමන් කැමති එක තමන්ට රෝල ගන්න පුළුවන්. ඊට පස්සේ තමන්ට තව මේකට ඇප්ලයි කරන්න හිතුණා කියලා හිතුවාම මේක ක්ලික් කරන්න තියෙනවා. උඩ එකපාරක් ක්ලික් කරනවා. මේකේ තව විස්තර ගොඩාරියක් තියෙනවා. මේක යටට යන්න පුළුවන් අපිට. විස්තර බලා ගන්න. හරිද?
මේ යට ගියාම විස්තර පැහැදිලි කරලා තියෙනවා. පරිගණක සහ ටැබ්ලට් උපකරණ මුලදී ගැනීම සහ විස්තර ගොඩාක් මේක දාලා තියෙනවා. මේ අපිට ගන්න ගියාම මේක වඩා විවෘත කරන වෙලාව 11ට කියලා ඒ විස්තර ගොඩාක් තියෙනවා. ඊට මේක යටට යන්න තියෙනවා. මේක තමන්ට කියවලා මේක ගන්න වෙනවා. මේක තියෙනවා 9 ඉඳලා මම රෑ 9 වෙනකම් වැඩ තියෙනවා. ඒකේ කැමති පැයක් වැඩ කරන්න පුළුවන්. Okay, තව තියෙනවා පැකවරණ නිවාඩු ප්‍රබෝධමන් නිවාඩු පද්ධති ඒක විස්තර දෙනවා. සේරම ටික දෙනවා. කියලා තියෙනවා. ඊපස්සේ වැටුපු මෙච්චරයි කියලා තියෙනවා. විස්තර ගොඩාක් තියෙනවා. අත්දැක බැලීම් කාලයක් තියෙනවා. අත්දැක බැලීම් කාලය සහ මාස 6ක් තියෙනවා. සේවක එයාගේ කයිසකින් දෙන වරප්‍රසාද තමයි සේවක ප්‍රතිලාභ. ඒ කියන්නේ වැටුප් වැඩිවීම තියෙනවා මාසයකට එකවරක්. වැටුප් වැඩිවීමක් තියෙනවා. ප්‍රසාද දීමනාවක් තියෙනවා. අතීත කාල දීමනාව ගමනාන්ත මෝටරත් ප්‍රසිරන්ත විශ්‍රාම වැටුප් ප්‍රාප්තික දේවල් වලට මෙයාලා ගෙවනවා. ආහාර දීමනාව සේවක කොටස් හිමිකාරක සැලැස්මක් තියෙනවා. විස්තර තියෙනවා. යට ගිහිල්ලා කියවල බලන්න පුළුවන්. රක්ෂණ තියෙනවා. විශ්‍රාම වැටුප් තියෙනවා. සේවක තියෙනවා. ඒ ටික සේරම තියෙනවා. ඊට පස්සේ දුරකථනයේ තියෙනවා. ප්‍රධාන දුරකථනයක් තියෙනවා. ඊට පස්සේ නියෝජිතයාගේ නම එතන ඇවිල්ලා නියෝජිතයාගේ නම තියෙනවා. ඊට මේකට ආයතන කරන්න කියලා හිතුනොත් මෙහෙම ඊට පස්සේ මෙතනින් ඇවිල්ලා දැන් මම account එකේ Gmail account එකේ log වෙලා නැහැ මේකට. මම guest account එකකින් තමයි මම මේ ආවේ. ඔයාලට පෙන්වන්න ඕන නිසා. එතකොට ඔයාලට Google account එක click කරලා ඔයා log වෙලා ඔයාලට මේක ආයතන කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේක වෙන්නේ mail එකක් එනවා. කියන්නේ ඔයාලට mail එකක් එනවා. මේක click කරලා ආයතන කරපුවාම මොස්කම කරපුවාම mail එක එනවා ඔයාලට. ඊට ටික වෙලාවකින් ආයතන කරාගෙන mail එක එනවා. ඊට ටික වෙලාවකින් මේ අයිතිකාරයට ගිහිල්ලා ඒ අයිතිකාරයා ඒ කියන්නේ තෙන්චෝ කියන්නේ සාමාන්‍යයෙන් කඩයක් අයිති බලා ගන්න කෙනා. එතකොට එයා ඇවිල්ලා මේක ක්ලික් කරලා බලලා ඔයාලට රිප්ලයි එකක් දෙනවා. එහමයි මේ ටයිම් එකට නැත්තම් ඒක කියන්නේ අයදුම් කරලා වැඩි ප්‍රමාණයක් අයදුම් කරලා තියෙනවා නම් මේකෙන් මේ ඔයාලට කෝල් එකක් ගන්න මේල් එකක් කරා ඔයාගේ විස්තර අහලා මේල් එකක් එන්න පුළුවන්. නැත්තම් කෝල් එකක් එනවා. දෙකෙන් එකක් මොකක් හරි එකක් ඔයාලට එනවා අනිවාර්යෙන්. මේල් එකක් આવොත් ඒකට අදාළ දේවල් දාලා රිප්ලයි ඩිරෙක්ට් එකක් එවන්න කියලා තියෙන්න පුළුවන් මේල් එකෙන්. නැත්තම් ඔයාලට ඩිරෙක්ට් එක කියවලා එකෙන් ඕකේ කිව්වොත් එහෙම ඉන්ටර් කරන්න කැමතියි කියලා කිව්වොත් ඔයාලට දවස වෙලාව අහනවා මේ ටික දාලා යවන්න තියෙනවා. අපි තව එකක් බලමු. ඒ වගේ දෙයක් තමයි මේකේ වෙන්නේ. අපි තව ප්‍රසිද්ධ වෙබ්සයිට් එකක් බලමු. තම new tab මෙතන new button එක කරලා new tab එකකට යමු. හරිද? search bar එකේ අපි ගිහලා town work කියලා ගහ ගන්න ඕන. එතන තියෙනවා town work කියලා ගහ ගන්න ඕන. හරිද? town work එක අපි search කරගන්නවා. පස්සේ යටට ගියාම මේ විදිහට town work කියලා එකක් තියෙනවා. මේ ආකාරයට. හරිද? මේක උඩ අපි එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ වෙබ්සයිට් එක එනවා. ඔයාලට තේරෙන්නේ නැත්නම් සිංහලට දාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේක තමයි town work කියන වෙබ්සයිට් එක. ඊට පස්සේ ඔයාලගේ තියෙනවා ඉන්න ඒරියා එක ක්ලික් කරන්න පුළුවන්. සර්ච් කරලා ජොබ් එක හොයන්න පුළුවන්. නැත්නම් ඉන්න ළඟම තියෙන ස්ටේෂන් එක පුළුවන්. ඒ වගේ දේවල් ගොඩක් පුළුවන්. මේක අහලා තියෙනවා ඉන්න ඒරියා එක. හරිද? මම දානවා සාම්පල් එකක් විදිහට නගෝයා කියලා දානවා. මම ඉන්නේ පැත්තේ නිසා මේ විදිහට දානවා. ඊට පස්සේ ඉන්ෂකතෙන් ෆුඩ් සර්විස් කියන එක තමයි ක්ලික් කරන්නේ. ඒ කියන්නේ ඒක නෙමෙයි ඔයාලට කැමති කැටගරි අනුව IT නම් IT එහෙම කියලා මොකක්
හරි ඉවෙන්ට් වල වැඩ කරන්න කැමති නම් ඒ වගේ දේවල් ගොඩක් තියෙනවානේ. ඒ කියන්නේ වාහන ඩ්‍රයිව් කරන එක කෝඩ් කරන්න කැමති නම් එහෙම ලයිසන් එක තියෙනවා වාහන ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඒ වගේ ජොබ් එකක් හොයාගන්න ඕන. ඔයාලට කැමති ජොබ් එකක් ක්ලික් කරන්න පුළුවන්. මම දැනට ඉන්ජෙකුටන් කියන එක. ඉන්ජෙකුටන් කියන්නේ මේ ආහාර පාන සම්බන්ධ ජොබ්ස් කියන එක තමයි. ඒක ඔයාලට තව ලේසියෙන් මම සිංහලෙන්ම දාලා පෙන්නන්නම්කෝ. උත්තර ප්‍රදේශය. ඔයාලා යම් ඉන්න ප්‍රදේශය හරි ඇවිල්ලා ඉන්න ප්‍රදේශය හරි මෙතන දාගන්නවා. ඔයාලා දෙවෙනියට තියෙන රැකියාව වර්ගය. ආහාර පානද අලෙවි කරන සංචාර විකුණුම් ඔයාට කැමති වෛද්‍ය නඩත්තුවේ ඉංජිනේරු හරි ඔයාට තියෙන හැකියාව අනුව ඔයාට තියෙන සර්ටිෆිකේට් එක අනුව ඔයාට කැමති එකක් තෝරගන්න පුළුවන්. හරිද? ඔයා පැයක වැටුප තමයි බලාපොරොත්තු වෙන්නේ කියන එක දාලා ඔයාට කැමති එකක් දාන්න පුළුවන්. කැමති ගාණක් 1500 වෙනකම් පැයක වැටුප දාන්න පුළුවන්. අපි 1100 ජොබ් එකක් බලමු කියන්නේ. ලොකු ගණන් වලට යද්දි ඉල්ලන දේවල් හරි එක්ෂෝ ඔයාගේ පළපුරුද්ද සහ එක එක දේවල් ඉල්ලනවා. පැයක වැටුප වැඩි වෙන්න ඉල්ලන සුදුසුකම් ප්‍රමාණය වැඩි වෙනවා. ඒකට අපි දාමු තව අර්ධකාලීන රැකියාව. අපි හොයන්නේ ගොඩක් මාළේ වගේ රැකියාව. ගොඩක්ම ස්කූල් වීසා ආපුවාම ඒ කියන්නේ ස්ටුඩන්ට් වීසා ආපුවාම අපිට ඉස්කෝලෙන් ජොබ් එකක් හොයලා දෙනවනේ. අපි අමතර ජොබ් එකක් ඔය කරන්න සාමාන්‍යයෙන් මේ වගේ වෙබ්සයිට් එකකට බලලා ඒ ජොබ් එක වල කරන්න හිතෙන්නේ නැහැ වගේ නම් අලුත් ජොබ් එකක් හොයාගන්න හිතනවා නම් මේ වගේ වෙබ්සයිට් එකකට ඇවිල්ලා බලලා හොයලා බලන්න. ඊට පස්සේ එතන තියෙනවා කෙටි කාලීන හැකියා කාලය ඔයා කොච්චර කාලයක් බලාපොරොත්තු වෙන කෙටි කාලීන දීර්ඝ කාලීන අපි මේක දැනට දීර්ඝ කාලීන කියලා දාගමු. ඊට පස්සේ කොහොමද අහලා තියෙනවා සතියකට කොහොමද වැඩ කරන්න කැමති සතියකට දෙකක්ද සතියකට දිනයක් වැඩ කරන්නද සතියකට දින 4කට වඩා වැඩ කරන්න කැමති කියලා අපි දාමු. මම දැනට සතියකට දින 4කට වඩා වැඩ කරන්න කැමති කියලා දානවා. කොච්චර කාලයක් වැඩ කරන්න ඒ කියන්නේ බලාගෙන ඉන්නකද කියන එක අහලා තියෙනවා. හරිද? ඊටසේ බලාපොරොත්තු වෙන වැටුප ගැන විස්තර අහලා තියෙනවා. වාහන වීදම් ඔය ගොඩාක් දේවල් අහනවා ඔයාට. ඒක දේවල් ඒවට ඔයාගේ දත්ත ටික දාලා ඔයාට මුදා හිටියත් කවන්නේ මුල් ටිකෙන් අපිට තෝරා ගන්න පුළුවන්. කැමති එකක් ඉතින් දැනට දීපු දත්තත් එක්ක අපිට ජොබ්ස් ටික පෙන්නනවානේ. ඊට පස්සේ එළින් වෙනවා මෙහෙම. එහෙනම් ඔය ආසන්නයේ තියෙන ආහාර පාන සේවා දීර්ඝ කියලා එනවා එක. ටික එනවා. මෙතන තියෙනවා පැයක වැටුප 100 ප්‍රවාහන වීදම් දෙනවා එයාලා. අපිට ගන්න ප්‍රවාහන වීදම් කොස්ට් එක එයාලා ගෙවනවා කියලා තමයි මෙතන තියෙන්නේ. ඊට වැඩ කරන වේලාව තියෙනවා 8 ඉඳලා 5 වෙනකම් වැඩ තියෙනවා කියන එක තමයි කියන්නේ. ඔයාලට මේකට හොඳයි කියලා හිතුනොත් මේ නිල් පාටින් තියෙන අකුරට ක්ලික් කරන්න ඕන. ක්ලික් කරාට පස්සේ මේකේ විස්තර තව දිගට එනවානේ. විස්තර සේරම ටික එනවා අපිට. ඒ කියන්නේ මෙයාලා මේ දේවල් පුහුණුව ලබා දෙනවා අත්දැකීම් නොමැතිවද පුළුවන් කියන එක තමයි මෙතන තියෙන්නේ. අත්දැකීම් අවස්ථාවක් නැහැ කිසිවෙක. අවුරුදු 20 ඉඳලා 50 එකක් කට්ටිය පිළිගන්නවා මෙයාලගේ විශ්වවිද්‍යාල අර්ධකාලීන ගන්නවා කියලා තියෙනවා. එයාලා ගන්නවා කියලා තියෙනවා. එයාලා ස්ථානයේ තියෙනවා. ආම ඒ කියන්නේ ආම වැඩ කරන දින 4ක් හරි දින 4ක් හරි එන්න කියලා තියෙනවා. දිනකට පැය 4ක් හරි වැඩ කරන්න පුළුවන් කියලා කියන්නේ. ඒ විස්තර ගොඩාක් මේකේ තියෙනවා. ඊට ඔයාලට තියෙන්නේ මෙතන ඔයාලට මේකට හොඳයි කියලා හිතෙනවා මේ වගේ නිල් පාට කොට කියන ක්ලික් කරන්න තියෙන්නේ. ඊපස්සේ මෙතන මම කලින් කිව්ව ගෙස්ට් account එකකින් මම ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට මෙතන පුළුවන් සිංහල ට්‍රාන්ස්ලේට් දාගන්න. එතකොට මේක පුළුවන් ඔයාලට මෙතන තියෙන්නේ අලුතෙන් එන කාට රෙජිස්ටර් වෙන්න. මෙතන රෙජිස්ටර් වෙලා Gmail account එක log වෙලා ඔයාලට පුළුවන් මේක රජුම් කරන්න. ඔයාලට ඩීටේල්ස් ටික දාලා. ඒකට මේල් එකක් එනවා ඒක අරහා ටවුන් එකේ කරා මේල් එකක් එනවා. ඊට පස්සේ
ඔයාලට ටික වෙලාවකින් කෝල් එකක් එන්න පුළුවන් නැත්නම් මම කිව්ව විදිහට මේල් එක කරා ඔයාලට මේල් එකක් දාලා විස්තර ටික අහලා එයාලා කැමති නම් ඔයාලට ඉන්ටර්විව් එකට දවස කියනවා. එහෙමයි වෙන්නේ. ඉන්ටර්විව් යන්නේ එහෙමයි විදිහක් කියමු. ඔයාලට මම තව ජොබ් ටිකක් පෙන්නන්නම්. මේ විදිහට තමයි ආයතන කරන්නේ. තව ඔය මේක තියෙනවා මේ ඉංග්‍රීසි කියන එක අපි මේක ජැපනීස් නෙදී ජැපනීස් සිංහල කියන එක දාගන්න ඕන. ජැපනීස් සිංහල ට්‍රාන්ස්ලේට් දාගෙන මේක දැන් ටයිප් කරන්න. මේ දෙකට තියෙනවා මාසික වැටුප දෙන්න. පැයක වැටුප තව තියෙනවා පැයක වැටුප yen 1100 1350 දක්වා දෙනවා. උදේ පාන්දරට yen 50ක් වෙන මැඩ් වෙනවා කියන එක තමයි මේ කියන්නේ. ඔගේ තව ගොඩාක් දේවල් තව ගොඩාක් ජොබ්ස් ගොඩාක් තියෙනවා. තව මේක බාහිර ජොබ් එකක් තියෙනවා. ඔගේ තව ඔයාලට කැමති ජොබ් එක තෝරගන්නවා. මේ විදිහට ජොබ්ස් ගොඩාක් තියෙනවා. පල්ලට යන්න ගියාම තව කියන ජොබ්ස් තියෙනවා. ඔයාලට කැමති එකක් තෝරලා ක්ලික් කරලා අයින් කරන්න පුළුවන්. ඒ විදිහට තමයි ජොබ් වැඩේ වෙන්නේ. තව විවිධ වෙබ්සයිට් තියෙනවා. මගේ නිර්දේශ තමයි මේ දෙක. මේ දෙකෙන් ඔයාලට ජොබ් එකක් ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඉන්ඩීඩ් කියන මොකද මම මුලින්ම කිව්වේ ඉන්ඩීඩ්. ඉන්ඩීඩ් කියන එකයි. ජපනීස් එකේ තමයි ඉන්ඩීඩ් කියලා කියන්නේ. ඉන්ඩීඩ් කියන වෙබ්සයිට් එකයි. සහ ටවුන් වර්ක් කියන වෙබ්සයිට් එක. දෙක තමයි ඔයාලට නිර්දේශ කරනවා. ඔය කියන්නේ ඔසුසුමේ. නිහොන්ගෝでකිව්වොත් ඔසුසුමේ කරනවා. මේ විදිහට තමයි වෙන්නේ. ඔයාලට ජපාන ඇවිල්ලා මේ විදිහට ජොබ් එකක් හොයාගන්න ඉතාලියෙන් පුළුවන්. තව කියනවා නම් ඒ කියන්නේ මොකක් හරි නොතේරෙන දෙයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාලා අහන්න මම ඒකට රිප්ලයි එකක් දෙනවා. තව මේ වගේ වීඩියෝ නැරඹීමට මේ YouTube channel එක subscribe කරලා මාත් එක්ක රැඳිලා ඉන්න දිගටම එහෙනම් අද වීඩියෝ එක නරඹුවාට බොහොම ස්තුතියි. මෙන් වීඩියෝ දිගටම නැරඹීමට මගේ channel එකත් එක්ක දිගටම ඉන්න කියලා තමයි කියන්නේ.